මේ ඔබ දකින්නේ එංගලන්තයේ වෙල්ලසේ පිහිටි ශාන්තවිනි ක්‍රීඩාගේ ළිඳයි. ශතවර්ෂ 13කට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා සිටින වන්දනාකරුවන් ප්‍රාතිහාර්යයක් සොයා මෙහි පැමිණෙනවා. ඇය වංශවත් පවුලක දියණියක්. මේ උල්පත ගලා එන්නේ එක් තරුණියකගේ නොසැලෙන ඇදහිල්ලේ කතාවෙන්. ඒ ශාන්තවිනි ක්‍රීඩාගේ කතාවයි. ඇය කන්‍යාවක් ලෙස සිටීමටත් කන්‍යා සොයුරියක් වීමටත් දෙවියන් වහන්සේට පමණක් සේවය කිරීමටත් තීරණයක් ගන්නවා. කාදොක් නම් ප්‍රාදේශීය කුමරෙකු ඇගේ රූපශ්‍රිය දැක ඇය විවාහ කර ගැනීමට බල කරනවා. දෙවියන් වහන්සේට කළ භාරය නිසා විනිෆ්‍රීඩා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. කෝපයට පත් වූ කාඩොක් කඩුවක් රැගෙන ඇය පසුපස හඹා යනවා. පල්ලේ අසලදී කාදොක් ඇය අල්ලාගෙන ඇගේ හිස කඩුවෙන් සිඳ දමනවා. හිස වැටුණු තැනින් ජලවුල්පතක් ගලා යාමට පටන් ගන්නවා. බ්‍රූනෝ පියතුමා සහ සභාවේ අය මේ දැක්ක පිටතට පැමිණෙනවා. එවිට පොළොව විවරව කාදොක්ව ගිලගන්නවා. පියතුමා යාඥා කරනකොට ඇයට නැවත පණ ලැබෙනවා. බෙල්ල වටා රතු රේඛාව මරණය තෙක් පවතිනවා. ඇගේ ජීවිත කාලය පුරාම ඇය දෙවියන් වහන්සේට වන භාරය ඉටු කරනවා. ඇගේ ජීවිතෙන් අපේ ජීවිතවලට ගත හැකි පාඩම් වන්නේ උසස් කැඳවීමකට පාරිශුද්ධකම හා භක්තියයි. බලාපොරොත්තුව හා සුවයයි. ප්‍රම දුක් වේදනාවලින් පවා දෙවියන් වහන්සේට ජීවය හා කරුණාව ගෙන දිය හැකි බව විශ්වාසයයි.